පින්වතුනි, ඔබ සියලු දෙනාම දුක්කම් කටළු එනකොට ප්‍රශ්න එනකොට ඔබලා හිතනවා, ඔබලා ප්‍රාර්ථනා කරන, ඔබලා කියනවා අනේ මේ දෙවියන්ටවත් පේන්නේ නැද්ද? මේ අපේ දුක දෙවියොවත් නැද්ද අපිට පිහිට වෙන්න කියලා. පින්වතුනි, දෙවියෝ පිහිට වෙනවා මිනිස්සුන්ට. ඒ පිහිට වෙන්නේ මොන වගේ අයටද? ඒ පිහිට වෙන්නේ හොඳ මිනිස්සුන්ට, හොඳ වැඩ කරන මිනිස්සුන්ට, පස්පහුවලින් වැළකීලා දානය, ශීලය, භාවනාව আদি වඩන අයට, මෛත්‍රිය පතුරන අයට, සියලු සත්වයන් කෙරෙහිම මෙත්සිත පතුරවන පුද්ගලයන්ට දෙවියෝ පිහිට වෙනවා. ඒක බොරු නෙවෙයි, ඒක ඇත්ත. පස්පව් කරන, දුරාචාරයේ හැසිරෙන, මත්පැන් මත්ද්‍රව්‍ය ගන්න, නරක වැඩ කරන මිනිස්සුන්ට දෙවියෝ කවද්ද පිහිට වුණේ? දෙවියෝ පිහිට වෙන්නේ නැහැ. එහෙම අය දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව, රැකවරණය බලාපොරොත්තු වීමෙන් තේරුමකුත් නැහැ. ඒ නිසා දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව ඔබ බලාපොරොත්තු වෙනවා නම්, දෙවියන්ගේ රැකවරණය ඔබට අවශ්‍ය නම්, ඔබ උදේ හවස මල් පහන් පුදන්, අසරණයන්ට සලකන්න, සතුන්ට සලකන්න, කෑම වේලක් හරි දෙන්න. ඔය මැස්සෙක් මදුරුවෙක්වත් තලන්ට එපා. හැම මිනිසයා කෙරෙහිම, හැම සත්වයා කෙරෙහිම මෙත්සිත පතුරවන්න. ඔබ සතුටින් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න. ක්‍රෝධයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක්, මානයක් හිතේ තියාගන්න එපා. එහෙම අයට දෙවියෝ බලනවා. දෙවියන්ගේ රැකවරණේ, ආරක්ෂාව තිබෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.